ඔයා අද බොන්නේ නෑ එච්චරයි. බොන්නේ නෑ කිව්වොත් බොන්නේ නෑ. මොකක්ද අනිමා බේබද්දෙක් වගේ නෝ හැසිරෙන්නේ. දවස ගානේ බොනවා. ඒකට හරියන යාළුවෝ සෙට් එකකුත් ඉන්නවා. හරි ඉතින් බේබද්දොට සෙට් වෙන බේබද්දුමනේ බීලා මැරෙනවා බීලා. බේබද්දෝ බේබොද්දුමයි. ඔයා අද බොන්නේ නෑ. කතාවේ එච්චරයි බොන්නේ නෑ. දවස ගානේ බොන්න පුරුදු වෙලා ඒකටත් ඉන්නවා හරියන යාළුවෝ සෙට් එකක්. බොන්නේ නෑ. ඊයේත් බිව්වා පෙරේදත් බිව්වා ඊට කලින් දවසෙත් බිව්වා මුළු මාසෙ දවස් 30ම බොනවා ඔයා. ආයේ බොන්නේ නෑ බීලා මට අහුවෙන්නත් එපා. අද විතරයි බොන්නම්. අද විතරයි. ප්‍රොමිස් අද විතරයි. ඕ මන් දන්නවා ඔයාට මට වැඩිය වටිනවා බේබදුකම කියලා. නෑ. ඔයා බොන්න. ඔයා බෙව්වා කියන්නේ මේ සම්බන්ධය මෙතනින් ඉවරයි. මන් දන්නවා ඔයාට දැන් කොහොමත් ඕනේ මේ සම්බන්ධය නවත්තන්නනේ. මට තේරිලා තියෙන්නේ මන් දන්නවා. ඒකනේ මං කියන දේ අහන්නෙත් නැත්තේ. මේ සම්බන්ධය මෙතනින් ඉවරයි. බේබද්දා ඔයා අද බොන්නේ නෑ මැනික. බොන්නේ නෑ කිව්වොත් බොන්නේ නෑමයි ඔයා අද. ඇයි මැනික මං කියන දේ අහන්න බැරි ඔයාට දැන්? ඔයා දැන් වෙනස් වෙලා. මොකද්ද මේකේ තේරුම? ඊයේත් බිව්වා පෙරේදත් බිව්වා ඊට කලින් දවසෙත් බිව්වා දවස ගන්න බොනවනේ ඔයා. මැනිකට මං කියන ඒවා ඇහෙන්නේ නැද්ද? හදාගන්න මැනික ආදරේටනේ කියන්නේ ඉතින්. හම්බ කරනේවා බොණ්ඩද වියදම් කරන්නේ. කණ්ඩක ගිහින් ඕවගේ. බේබදු කමටි වියදම් කරන්නේ. අද විතරක් බොන්නම්. මොකද්ද මේකේ තේරුම කියලා කියන්නකෝ. දවස ගානේ බොණ්ඩ තියාගෙන යාළුවොත් එක්ක කොහේ ගියත් බොනවා, ට්‍රිප් එකක් ගියත් බොනවා, මගුලක ගියත් බොනවා. මොකද්ද මේකේ තේරුම? බොන්න. ඔහොම හැසිරෙන්න එපා මැනික. ආදරේට කියන්නේ. මං කැමති නෑ ඔයා ඔහොම බේබද්දියෙක් විදියට අනිත් කෙල්ලෝ වගේ ඒ ගණේට වැටෙනවට. ඔහොම බොන්න එපා. ඕක දැන් නවත්තන්න පොඩ්ඩක්. දවස ගානේ බොන යාළුවොත් එක්ක අර පාටි කියයි මේ පාටි කියයි ඔහොම බොන්න එපා මැනික. බොන්න එපා. එච්චරයි මං කියන්නේ බොන්න එපා. ආයි බොන්නේ නෑ ඔයා. අද විතරයි පොරොන්දු වෙනවා අද විතරයි කියලා. ඔයා බෙව්වොතින් අද ඉඳලා මේ සම්බන්ධය මම නවත්තනවා. මං කැමති නෑ ඒකට. මට ඕනව හදාගන්න. අද විතරක් ඕනේ.